අපි අතරමං වෙලාත් දන්නේ ඉන්නේ. Hello, good morning. ඔහම එක රෑ බලනවා නම් good night. එහෙනම් අද මාත් එක්ක ට්‍රිප් එකක්. මගේ කැම්පස් එකේ යාළුවෝ එක්ක ට්‍රිප් එකක් යන්න තමයි යන්නේ. ඉතින් මේක තමයි මගේ අවුට්ෆිට් එක. එහෙනම් අපි යමු. ඉතින් අපි උදේම අපි පිටත් උනේ පාන්දර 2ට වගේ. ඊට පස්සේ අපි යද්දී මම දැන් කියන්න ළමයි මට මේක හංගගෙන ඉන්න බෑ. අපි යන්නේ හෝටන් ප්ලේන්ස් වලට. මේ යන පාර නම් මාර ලස්සනයි. ඒ වගේම තමයි පුදුම සීතලක් තිබ්බේ එදා අපි ගිය දවසේ. මේ බලන්න එක මාර ලස්සනයි. දැන් මතක් වෙද්දිත් අනේ view එක ආයේ බලන්න තියනවා නම් කියලා හිතෙනවා. ඉතින් අපි සෙන්ට් ක්ලෙයර්ස් වල නැවතුවා අපේ උදේ කෑම ගන්න. දැන් අපි බස් එකක් නෙගියේ. එතකොට බැච් එකේ 60 ගානක් වගේ ගියා. බැච් එකෙන් භාගයක් වගේ තමයි ගියේ. ඊට පස්සේ අපි ඉතින් උදේට කාලා අපි කෑවේ පාන්. ඔව් අපි පාන් කාලා. මෙන්න දැන් මගේ බ්ලොග් එකට අර කට්ටිය ඇවිල්ලා එබිලා බලනවා. මොකද මම වීඩියෝ කරන හින්දා මං කොහොම මේ වීඩියෝ එකේ මැද යන්න එපා කියලා. අනු බලන්න එක එක්කෙනා ඇවිල්ලා එබිලා බලනවා. ඉතින් හායි. ඊට පස්සේ ඉතින් ආයේ කොහෙවත් නැවතුනේ නෑ. අපි කෙලින්ම ගියේ හෝටන් ප්ලේන්ස් වලට. හැබැයි එතන අපිට අපි ගිය බස් එක චුට්ටක් දිග වැඩි හින්දා අපිට තව පොඩි බස් එකකට මාරු වෙන්න වුණා. ඒ බස් එකේ ගත්ත එක වීඩියෝ එකකවත් වොයිස් දාන්න විදියක් නැහැ. මොකද මාර සද්දයක් තිබ්බේ. ඊට පස්සේ ඉතින් ඔන්න දැන් තමයි අපේ ගමන අපි පටන් ගන්න යන්නේ. මං හිතන්නේ මෙයාලට හොඳට මිනිස්සුන්ව හුරුයි. ඒකෙ හින්දා අපි ඉන්නවද ගානක්වත් නැහැ. ඔයාලා ඕන තරම් වගේ ෆොටෝස් වීඩියෝස් ගන්න ගිහලා එයා යාගේ පාඩුවේ කනවා. ඊට පස්සේ අපි ඉතින් අපි පොඩි හයික් එක පටන් ගන්න කලින් එතන මියුසියම් එකක් තිබ්බා. අපි ඒකෙත් පොඩි රවුමක් දාලා ලොකු ටයිම් එකක් තිබ්බේ නෑ. මොකද අපි එතනට යද්දිම ගොඩක් පරක්කු වෙලා තිබ්බේ. ඒ කියන්නේ අපිට උදේ 8 විතර වෙද්දී අපි යන්න තමයි හිතන් හිටියේ. හැබැයි අපේ හයික් එක පටන් ගද්දිම 11:00 විතර වුණා. එහෙනම් ඉතින් ඔයාලත් එන්න අපිත් එක්ක යන්න. මේ ජැකට් එකක්වත් නැතුව මම හිටියට දෙයනේ පුදුම සීතලක් තිබ්බේ. අවුවක් තිබ්බා. හැබැයි මාර විදියට සීතලයි. මේක හරිම ෆන් එකේ තමයි අපි පටන් ගත්තේ. හරිම ෆන් එකේ ගියා. අපිට තිබ්බ එකම ප්‍රශ්නේ උනේ සීතල. හැබැයි ඉතින් කිසිම අවුලක් නැතුව අපි ගියා. එකම අවුලුනේ මොකද දන්නවද ළමයි? එකම අවුලුනේ මම. මොකද මම දවස් කීපයකට කලින් හොඳටම උණ හැදිලා හරිම වීක් වෙලා හිටියේ. ඒ වීක් වෙලා ඉද්දි තමයි මගේ යාළුවෝ යන් කියලා මාවත් එක්කගෙන ගියේ. මේ තියෙන්නේ මිනි වර්ල්ඩ් සෙන්ටර් එක. මම මෙතෙන්ට එනකන්නම් කිසි අවුලක් නැතුව ගියා. ඊට පස්සේ ටිකක් දුර යද්දී පොඩ්ඩ ටිකක් ලොකු හයික් එකක් ඇත්තටම නැහැ හෝටන් ප්ලේන්ස් වල ගියාය දන්නවා. හැබැයි මම වීක් වෙලානේ හිටියේ. මට උණ හැදිලා. එතකොට මම බෙහෙත් බීලා හිටියේ නැහැ. සීතලයි ඔක්කොම එක මට චුට්ටක් අමාරු වුණා හයික් එක යන අතරතුර. ඊට පස්සේ ඉතින් මම හරිම අමාරුවෙන් තමයි. මොකද මගේ කකුල් දෙක හොඳටම රිදෙන්න ගත්තා. මට ෆේන්ට් වෙන්න වගේ මාර අමාරුවෙන් ළමයි මම ගියේ. හැබැයි අර යාළුවෝ හිටියේ හින්දා ඒක ෂේප් එකේ ගියා. ඉස්සරහට බලන්නකෝ. ඉස්සරහට තියෙන වීඩියෝ කීපයක් මේ ගැන. අපි දැන් ගොඩක් දුර ආවා. කවුරුත් හොයාගන්න නැති වෙලා ඉන්නේ. මම හිතන්නේ අපේ බැච් එක මිස් වුණා. බැච් එකේ හැමෝම එකට හයික් එක පටන් ගත්තට අන්තිම වෙද්දී අපි එක තැන්වල ෆොටෝස් ගන්නවා අයෝ මේවා එක අපිට බැච් එකේ කටියෝ මිස් වුණා.
හැබැයි අන්තිමට අපි වර්ල්ඩ් සෙන්ඩ් එකට එද්දී අපිට ඒකින් ඔක්කොම නෙමේ කට්ටියක්ව හම්බුණා. ඊට පස්සේ ටිකක් දුර යනකන් නම් මාරම ලස්සනයි වටපිටාව. හරිම එන්ජොයි කර කර මම මේ ගමන ගියා. එතකොට නම් ගොඩක් කට්ටිය හිටියා. අපි දැන් බේකර්ස් එල්ලට යන්නයි යන්නේ. මේ තමයි ෆිල්ම් එක. මෙතන හරිය ලස්සනයි. අපි අන්තිමට ඉතුරු වුණා 4 දෙනා. මේ වෙද්දී අපි ළඟ තිබ්බ වතුර ඔක්කොම ඉවරයි. ඉතින් අපිට පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙන්න කියලා අපි පොඩ්ඩක් මෙතනින් මූණ හොදගෙන ආයෙත් ගමන පටන් ගත්තා. එතන වතුර නම් මාරම සීතලයි. අර ගමනේ මෙච්චර වෙලා අපු මහන්සියක් නැති වුණා. ඔව් අපි අතරමං වෙලාත් දන්නේ ඉන්නේ. මෙතන නම් මට අමතක වෙන්නේ නැහැ. මොකද මෙතනදී මම ෆේන්ට් වුණා. ඔව් ඉතින් එතන ෆේන්ට් වුණා. ආයෙත් මෙයාලා මාව එක්කගෙන ආවා. බලන්න දැන් අපි ඉන්නේ බේකර්ස් ඇල්ල ළඟ. ලස්සනයි නේද? එතන මාරම ලස්සනයි. ඒ කියන්නේ ඒක ඇස් දෙකෙන් ඇත්තටම බලද්දි පේන ලස්සන මේකට කැප්චර් කරන්න හරිම අමාරුයි. ඒකෙන් හින්දා අනිවාර්යෙන් එකපාරක් හරි වල යන්න ඕන. ඉතින් බේකර්ස් ඇල්ල ළඟදී මට ආයෙත් ටිකක් අමාරු වුණා. අනේ මම බලාගත්ත හැමෝටම හරිම තෑන්ක්ෆුල් මම. මොකද මම තනි වුණේ නෑ. කොයි වෙලාවකවත් හැමෝම මට පුදුම විදිහට උදව් කළා. යස් මම හරිම තෑන්ක්ෆුල් ඔයාලට. ගෙනාවා. ඒ දැන් ඒ ඉතුරු ටිකට දෙනාට ටික ටික කලන්ත දාගෙන එන්නේ. මේ වෙද්දී නම් හැමෝටම මාරම මහන්සියට වඩා අපි හිටියේ හරිම බඩගින්නේ. හැබැයි ඉතින් බලන්න මේ වගේ view එකක් දකිද්දී අනේ ඉතින් බඩගින්න නැති වෙනවා. මොකද අපිට මතක් වෙනවා අපි ෆොටෝ ගන්න ඕනි කියලා. මේනේ ලෙඩා නම් බලන්න. අන්තිම ටික නම් අපි ආවේ හැමෝම මාර විදිහට අමාරුවෙන්. මොකද මේ උඩට ගියාට පස්සේ අර සීතලයි ඊළඟට හරිම මහන්සි හරිම බඩගිනි මේ ඔක්කොමත් එක්ක අපි හැමෝටම ඉතින් මාරුවෙන් මාරුවට අමාරු වුණා. ඒත් ඉතින් අපි කොහොම හරි හිමීට අපේ ගමනාන්තයට ආවා. ඇත්තටම අපිට බත් එක කනකන්වත් ඉන්න බෑ බඩගිනි. ඊට පස්සේ ඉතින් එතන තිබ්බ කැන්ටින් එකෙන් අපි ස්පන්ජ් එකක් කෑවා. කාලා කොෆි එකක් බීලා කිරි කොෆි එකක් බීලා ආයෙත් ආවා. මේ ඉන්නේ අපේ ඩාන්සර්ස්ලා ටික. ඉතින් මේ අපි එන ගමන් අපේ ගමනේ අන්තිම ටික කිව්වට ළමයි අපි පැය ගාණක් බස් එකේ ආවා. පැය 5ක් 6ක් මං හිතන්නේ ඊටත් වැඩි. එහෙනම් ඉතින් අදට මං ගිහින් යන්න. ආයෙත් vlog එකකින් හම්බ වෙනකම් bye bye. God bless you.